හැමෝටම කොහොමද හොඳින් ඉන්නවද? අපි කතා කරන්නේ IPL 2026 ඔක්ෂන් එක ගැන. ඉතින් මේ දවස්වල වැඩිපුරම කතා කරන දෙයක් අපි මොනවද බලමු. ටීම් එකට තරඟ කරේ චෙන්නයි සුපර් කිංස්, ඒ වගේම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම, ඒ වගේම මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම, කිංස් 11 පංජාබ් කණ්ඩායම, රාජස්ථාන් රොයල් කණ්ඩායම, ඒක තමයි රොයල් චැලන්ජර්ස් බැංගලුරු කණ්ඩායම, ඒ වගේම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම මේ සඳහා ඉදිරිපත් වුණා මේ ඕක්ෂන් එකට. ඉතින් ඔයාලට මේ පේනවා ඕක්ෂන් එක අති උත්කර්ෂවත් විදියට ඉන්දියාවේදී පැවැත්වුණා. මේ සඳහා සියලුම කණ්ඩායම් අටෙන්ම ඒ සභාපතිවරුන්, ඒ වගේම කණ්ඩායම් නායකින්, ඒ වගේම පුහුණුකරුවන් මේ සඳහා සහභාගී වුණා. මේ අවස්ථාවේ දර්ශන තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලාංකික අපිට පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අලිවූ වැඩිම වටිනාකම මෙම 2026 IPL තරඟාවලදී සිදු වුණා. ඉතින් එහි රූපරාමු මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. මේක වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මතීෂ පතිරණට කතරම් තරඟයක් දුන්නාද කියලා ඔහු ලබා ගන්න. විශේෂයෙන් කණ්ඩායම් 3ක් තරඟ වැදුනා මතීෂ පතිරණ තමගේ කණ්ඩායමට එක් කර ගැනීමට. මතීෂ පතිරණ තමයි ලංකාවේ ක්‍රීඩකයෙක් IPL ඔක්ෂන් එක ගියපු වැඩිම මුදලට අලිවූ ක්‍රීඩකයා. ඒ වගේම තමයි මේ පළමු ඔක්ෂන් එකේ පළමු වටේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 3 දෙනෙකු අලෙවි වෙනු ලැබුවා. අපි බලමු මේ කවුද කියලා. ඔක්ෂන් එක පටන් ගන්නවා මෙහෙම. මතීෂ පතිරණගේ කලින් තරඟ වැදුණු චෙන්නයි සුපර් කණ්ඩායම සමග ඔහුගේ ගිවිසුම් ගත වෙලා තිබුණේ කෝටි 2.5 මුදලක්. ඉන්දියානු රුපියල් කෝටි 2.5. මම මේ අවස්ථාවේ කියන්නේ මේ ඉන්දීය රුපියල් වලින් තමයි කතා කරන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 2.5කට චෙන්නයි සුපර් කණ්ඩායම වසර 3ක් ඔහු තබා ගන්නවා. ඒ කියන්නේ ඔහුගේ පළමු ඔක්ෂන් එකේ ඔහු විකුණුනේ කෝටි 2.5කට. එතකොට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඔහුව රඳවා තබා ගන්නවා නම් ඒ සෑම අවුරුද්දකම ඔහුව කෝටි 2.5ක මුදලට රඳවා ගන්න ඕනේ. ඉතින් ප්ලේයර් කැමති නම්, කණ්ඩායම කැමති නම් ඔහුට ඒ කණ්ඩායමේ එම ඕක්ෂන් මුදලට සමාන මුදලක් ගෙවීම පසු තියාගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුණේ මතීෂ පතිරණට. මතීෂ පතිරණ ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ වුණ මේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමග තරඟ කරද්දී විශේෂයෙන් මහේන්ද්‍ර සිං ධෝනි ඔහුට ලබා දුන් සහාය සමග ඉතින් ගොඩක් ප්‍රචලිත වුණා මේ මතීෂ පතිරණ ඉන්දියාවේ ප්‍රේක්ෂකින් අතර බොහෝ ආදරයට පත් වුණු ක්‍රීඩකයෙක් බවට පත් වුණා. විශේෂයෙන් මාධ්‍යවල මේ ධෝනි ඔහුට උපදෙස් දෙන ආකාරය, ඔහුගේ ක්‍රීඩා දිවිය දියුණු කර ගැනීමට සිදු කරන ලබන උපකාර පිළිබඳ බොහෝ මාධ්‍යයන් වගේම ඉන්දියානු ජනතාව බොහොම ප්‍රශංසාවට ලක් කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුව ඉන්දියානු ජනතාව විසින් පිළිගනු ලැබුවේ මෙච්චර ආදරෙන්. ඉතින් අන්තිමට මහේන්ද්‍ර සිං ධෝනි තීරණය කරා ඔහුව 2026 IPL ඔක්ෂන් එක සඳහා නිදහස් කරන්න. ඉතින් ඒක ලොකු වාසනාවක් වුණා මේ අවස්ථාවේදී මතීෂ පතිරණට. මොකද කෝටි 2.5කට තමයි ඔහුව මිලදීගෙන තිබුණේ චෙන්නයි සුපර් කිංස් ගන්න. මේ අවස්ථාවේ 2026 රිලීස් කර නිසා ඔහුව ඉන්දියානු රුපියල් කෝටි 18කට වෙන විශාල මුදල, ලංකාවේ මුදලින් කියනවනම් කෝටි 60කටත් වඩා අධික මුදලකට අලෙවි වුණා. දැන් ඔයාලට පේනවා මේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි තමයි මොහුට මුලින්ම තරඟ වදින්නේ. ඒ කණ්ඩායම් දෙක විශාල තරගයක් ලබා දෙනවා. ඔයාලට පේන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලන්සුවක් ඉදිරිපත් කරනවා.
ඒකට නොදෙවි ඊළඟට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලාංසුවක් ඉදිරිපත් කරනවා. මේ ආකාරයට ලොකු කාලයක් මේ කණ්ඩායම් දෙක ඔහුව ලබා ගැනීමට විශාල තරයක් ලබනවා. දැන් මේ වෙලාවේ තියෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 11ක් පමණ ප්‍රමාණයකට. ඉතින් කණ්ඩායම් දෙක එක ළඟ එක ඔහු ලබා ගැනීම සඳහා විශාල තරයක් ලබා දෙමින් තමයි සිටියේ. මේ පළමු අවස්ථාවේ හිටියේ නැහැ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. ඉතින් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම පැත්තකට වෙලා බලන් හිටියා මේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම මතීෂ පතිරණට තරඟ වදින එක. ඉතින් මෙම කණ්ඩායම් දෙක නැත්නම් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි කිසිසේත්ම හිතන්නේ නැතුව ඇති කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මොහු ලබා ගැනීම සඳහා බලාගෙන ඉන්නවා කියලා. මේ තරම් ලොකු ලංසුවකට උන් යයි කියලා. ඉතින් මුලින් කවුරුත් හිතුවේ මතීෂ පතිරණ අලෙවන්න නැත්නම් ලබා ගන්න එක්ක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නැත්නම් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම කියලා. එතකොට දැන් මේ අවස්ථාවේ කෝටි 16කට තමයි තියෙන්නේ. එකපාරට මේ තරඟයට ඉදිරිපත් වෙනවා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔක්කොම උදුමයටපත් කරමින්. එතන ඉඳලා තරඟ වදින්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අයින් වෙනවා. එතකොට තරඟයට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි නැවත තරඟ වදිනවා. එතකොට තමයි දැන් මේ අවස්ථාවේ කෝටි 17 තියෙන්නේ. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මං හිතන්නේ ලෑස්තිලා හිටියේ මෙම IPL ඉතිහාසයේ වැඩිම මුදල හරි ලබා දීලා මේ ක්‍රීඩකයා අතිවිශිෂ්ට ක්‍රීඩකයව ලබා ගන්න. නමුත් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම මේක තේරුම් අරගෙන ඔවුන්ට මේ ක්‍රීඩකයා සඳහා විශාල මුදලක් ලබා දෙන්න වෙන නිසා උපක්‍රමිකව තරගෙන් අයින් වෙනවා. ඒ අනුව තමයි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ මතීෂ පතිරණ ක්‍රීඩකයාව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මේ විශේෂ ක්‍රීඩකයා. ඉතින් ඔහොම තමයි මතීෂ පතිරණගේ ඔක්ෂන් එක සිදුනේ. ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ මේ channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා. thank you.